සියානු සුරංගන කතා. ඉවාන්ලා දෙදෙනා. එකෝමත් එක රටක ඉවාන්ලා දෙදෙනෙක් හිටියා. වැඩිමල් ඉවාන් පොහොසත්. බාල ඉවාන් දුප්පත්. පොහොසත් ඉවාන්ගේ ගේ බඩු මුට්ටු වලින් පිරීලා. ගෙදර හාල් තිරිඟු පිටි තියෙනවා. ඔහුට එළදෙන්නු එළුවෝ බැටළුවෝ බොහෝම ඉන්නවා. උන් නිල් පාට තනකොළ කාලා වතුර බීලා සැපට හැදෙනවා. ගෙදර කෑම හැම තිස්සෙම තියෙනවා. පොහොසත් ඉවාන්ට හැම දෙයක්ම තියෙනවා. ගෙදර ඉන්නේ පොහොසත් ඉවානුයි එයාගේ බිරිඳයි විතරයි. මේ දෙදෙනාට ළමයි නැත්තේම නැහැ. දුප්පත් ඉවාන්ට එළදෙනුන් බැටළුවන් නැහැ. ඒ වුණාට දරු පැටව් 7 දෙනෙක් ඉන්නවා. 7 දෙනාම බංකෝඩ වාඩි වෙලා කැඳ ඉල්ලනවා. ගෙදර හාල් ඇටයක්වත් නැහැ. පිටි ටිකක්වත් නැහැ. බැරිම තැන දුප්පත් ඉවාන් පොහොසත් ඉවාන්ව හමු වෙන්නට ගියා. ආයුබෝවන් අයියේ. ආයුබෝවන්. දුප්පත් ඉවාන් ආවේ මොකටද? ගෙදරට වෙලා ඉන්න බැරිද? අයියේ මට පිටි ටිකක් දෙන්න. මම පසුව ණය ගෙවන්නම්. දුප්පත් ඉවාන් කීවා. හොඳයි. මම නුඹට පිටි රාත්තලක් දෙන්නම්. නුඹ මට පිටි හොණ්ඩරයක් ගෙනත් දෙන්න ඕන. පොහොසත් ඉවාන් කීවා. අනේ අයියේ රාත්තලක් දීලා හොණ්ඩරයක් ඉල්ලන එක හරිද? දුප්පතා ඇසුවා. එහෙම බැරි නම් ඵලයන් යන්න. වෙනින් ගෙදරකින් ඉල්ලා ගනි. කරන්නට දෙයක් නැහැ. දුප්පත් ඉවාන්ට ඇඬුණා. ඔහු පිටි රාත්තලක් අරගෙන මහ පාරට ආවා විතරයි බොහොම වේගෙන් සුළං හැමුවා. පිටි සුළඟට අහු වෙලා විසිරී ගියා. පිටි ගෙන ගිය බඳුන බිම වැටුණා. දුප්පත් ඉවාන්ට තරහ ආවා. නුඹ මුරණ්ඩු සුළඟ. නුඹ මගේ ළමයින් බඩගින්නේ තැබුවා. ඒ උන්ට හිරිහැර කළා. මුරණ්ඩු නුඹට මම යස පාඩමක් උගන්වනවා. දුප්පත් ඉවාන් මෙහෙම කියලා සුළඟ හොයාගෙන ගියා. සුළඟ මහපාර දිගේ යනකොට දුප්පත් ඉවාන් මහපාර දිගේ යනවා. සුළඟ කැලෑවට යන විට ඔහුත් කැලෑවට යනවා. සුළඟ ලොකු ඕක් ගහක බෙනේට රිංගා ගත්තා. ඉවාන් දුවලා ගිහිල්ලා ඒ බෙනේට රිංගුවා. සුළඟ ඉවාන්ව දැකලා ඔහුට කතා කළා. ගමරාල, නුඹ මාව බලන්නට ආවේ මොකටද? සුළඟ ඇහුවා. බඩගින්නේ ඉන්නේ මගේ දරු පැටවුන්ට කැඳ උයා දෙන්නට පිටි ටිකක් ඉල්ලගෙන මම මහපාරට ආ හැටියේම නුඹ ඇවිත් මගේ පිටි ටික හිරුවා හැරියා. මම හිස් අතින් ගෙදර යන්නේ කොහොමද? මා අතින් සිදු වරදට නුඹ කේන්ති ගන්නට එපා. මම නුඹට අපූරු මේස රෙද්දක් දෙන්නම්. එය මේසේ උඩ එලලා නුඹට ඕන කෑම ಜಾති ඉල්ලාපන්. එකවර ඒවා ලැබේවි. ඉවාන් බොහොම සතුටු වෙලා සුළඟට හිස නමා ආචාර කරලා මේස රෙද්දත් අරගෙන ගෙදර ගියා. දුප්පත් ඉවාන් ගෙදර ඇවිත් මේසේ උඩ රෙද්ද එලලා මෙහෙම කීවා. මේස රෙද්ද මට කෑම දෙන්න, බීම දෙන්න. කිව්වා විතරයි පාන්, කේක්, මස්, සුප්, ඌරු මස්, කැඳ ಜಾති වලින් මේසේ පිරුණා. ළමයින් සමග එකතු වෙලා දුප්පත් ඉවාන් කා බී නින්දට ගියා. පසුදා උදේ කෑමට වාඩි වුණ හැටියේම පොහොසත් ඉවාන් මල්ලිව බලන්නට ආවා. පොහොසත් ඉවාන් කෑම වලින් පිරුණු මේසේ දැකලා ඉරිසියාවෙන් රතු වුණා. කොහොමද මල්ලියේ නුඹ පොහොසත් උනේ? පොහොසත්කම කොහොම වුණත් නුඹට කෑම ටිකක් දෙන්නට පුළුවනි කියලා දුප්පත් ඉවාන් අයියාට කිව්වා. මම නුඹට ගෙවන්නට ඕන පිටි හොණ්ඩරය දැන්ම දෙන්නම්. මේස රෙද්ද මට පිටි හොණ්ඩරයක් ගෙනෙන්න. හිටි හැටියේම මේසේ උඩ හොණ්ඩරයක් බර පිටි මිටියකි. පොහොසත් ඉවාන් පිටි මිටියත් අරගෙන කතා නොකර ගෙදර ගියා. පොහොසත් ඉවාන් හවස් වුණු හැටියේම දුප්පත් ඉවාන්ව හොයාගෙන ආවා. මගේ හොඳ මල්ලියේ මට පිහිට වෙයන්. මාව එලවන්නට එපා. අල්ලපු ගමේ පොහොසත් ගොවියෝ අපේ ගෙදරට එනවා. මගේ ගෙදර දර නෑ, පාන් නෑ, බීම නෑ. එක පැයකට නුඹේ අපූරු මේස රෙද්ද දීපන්. මට පිහිට වෙයන් මල්ලියේ
පොහොසත් ඉවාන් කිව්වා. දුප්පත් ඉවාන් අපූරු මේස රෙද්ද අයියාට දුන්නා. පොහොසත් ඉවාන් පොහොසත් ගොවීන් හොඳට කෑම බීම වලින් සතුටු කරලා අපූරු මේස රෙද්ද පෙට්ට ගමක හංගලා නිකම් මේස රෙද්දක් දුප්පත් ඉවාන්ට දුන්නා. නිකම් මේස රෙද්දත් අපූරු මේස රෙද්ද වගේමයි. වෙනස හොයන්නට බැහැ. දුප්පත් ඉවාන් අයියාව විශ්වාස කරලා නිකම් මේස රෙද්ද ගෙදර ගෙනාවා. බොහොම ස්තුතියි මල්ලියේ. බොහොම හොඳට කෑවා කියලා පොහොසත් ඉවාන් මල්ලීට කීවා. දුප්පත් ඉවාන් ගෙදර ඇවිල්ලා මේස රෙද්ද මේසේ උඩ එරලා මෙහෙම කිව්වා. මේස රෙද්ද කෑම ගේන්න. මේසේ හිස් කෑම කිසිවක් නැහැ. දුප්පත් ඉවාන් පොහොසත් අයියා ළඟට දුවගෙන ගිහිල්ලා අයියේ නුඹ මගේ මේස රෙද්ද මොනවද කළේ කියලා ඇහුවා. මම කිසි දෙයක් දැක්කෙත් නෑ, දන්නෙත් නෑ. නුඹෙන් ගත් මේස රෙද්ද නුඹට ආපහු දුන්නා, පොහොසත් ඉවාන් කිව්වා. දුප්පත් ඉවාන් අඬ ගෙදර ගියා. දවස් දෙකක් ගත වුණා. ළමයි බඩගින්නේ අඬන්නට පටන් ගත්තා. දුප්පත් ඉවාන් පොහොසතා ළඟට ගියා. ආයිබෝවන් අයියේ. ආයිබෝවන් දුප්පත් ඉවාන්. නුඹ ආවේ මොකටද? ගෙදරට වෙලා නිකන් ඉන්න බැරිද? මගේ ළමයින් අඬනවා. උන් කෑම ඉල්ලනවා. අනේ අයියේ මට පිටි ටිකක් හරි හාල් ටිකක් හරි පාන් කෑල්ලක් හරි ණයට දීපන්. දුප්පත් ඉවාන් ඉල්ලා හිටියා. මන් ළඟ පිටි හාල් පාන් නැහැ. නුඹට ඕනේ නම් බිම්ගෙයි පීප්පයක කැඳ තියෙනවා. එයින් පීරිසියකට කැඳ ගෙනියපන්. කැඳ පීරිසියත් අරගෙන දුප්පත් ඉවාන් ගෙදර ගියා. අවුව නිසා පිළුණු කැඳ උතුරා ගිහිල්ලා බිම හැලුණා. දුප්පත් ඉවාන්ට බොහොම කේන්ති ගියා. අනේ ඉරහාමි, නුඹ හැබෑ මෝඩෙක්. නුඹ සෙල්ලම් කරනවා, මගේ ළමයින් බඩගින්නේ අඬනවා. නුඹේ නරක වැඩ නිසා නුඹට යසපාඩමක් උගන්වනවා. දුප්පත් ඉවාන් ඉර හොයාගෙන ගියා. යනවා ඉර අල්ල ගන්නට ඔහුට බෑ. හවස ඉර කන්දකට එහා බැහැලා ගියා. ඉවාන් එතනදී ඉර හොයාගත්තා. ඉර දුප්පත් ඉවාන්ව දැකලා ඔහුට කතා කළා. ඉවාන්, නුඹ මා බලන්නට ආවාද? ඉවාන් සිදූ දේ ඉරට කීවා. මගේ ළමයින් බඩගින්නේ ඇඬුවා. මම ඔවුන්ට කැඳ ටිකක් ණයට ඉල්ලා ගත්තා. නුඹ ඉරුරැස් විහිදුවලා කැඳ ටික උණු කළා. කැඳ සේරම පාර දිගට හැලුණා. මම ගෙදර යන්නේ කොහොමද? මා හන්දා නුඹට පාඩු සිදු වුණා. මම නුඹට පිහිට වෙන්නම්. ඉර කීවා. මම නුඹට එළු දෙනෙකු දෙන්නම්. නුඹ ඌට ඕක් ගහේ ගෙඩි කන්ට දීපන්. උගෙන් කිරි දොවනකොට නුඹට කිරි වෙනුවට රත්තරන් කාසි ලැබේවි. දුප්පත් ඉවාන් ඉරට හිස නමා ආචාර කරලා එළු දෙන දක්කාගෙන ගෙදර ගියා. ඔහු ඕක් ගහේ ගෙඩි ගෙනවිත් ඌට කන්ට දීලා කිරි දොවන්නට පටන් ගත්තා. කිරි වෙනුවට දුප්පත් ඉවාන්ට රත්තරන් කාසි ලැබුණා. දැන් ඉතින් ඉවාන් බොහොම හොඳ ජීවත් වෙනවා. ළමයින්ට හොඳ කෑම ලැබෙනවා. රත්තරන් කාසි ලබා දෙන පුදුම එළු දෙන ගැන පොහොසත් ඉවාන්ට දැනගන්නට ලැබුණා. ඔහු දුප්පත් ඉවාන් ළඟට ආවා. ආයිබෝවන් මල්ලියේ. ආයිබෝවන් අයියේ. මල්ලි මට පිහිට වෙයන්. මම ණයක් ගත්තා. ඒ ණය ගෙවන්නට සල්ලි නැහැ. නුඹේ එළු දෙන මට පැයකට දීපන්. ණය ගෙවල එළු දෙන ආපහු ගෙනත් දෙන්නම්. පොහොසත් ඉවාන් මල්ලීට කිව්වා. හොඳයි, එළු දෙන අරන් ඵලයන්. හැබැයි මාව රවටන්නට එපා. පොහොසත් ඉවාන් ඉර තෑගි දීපු එළු දෙන දක්කාගෙන ගෙදර ගිහිල්ලා උගෙන් රත්තරන් කාසි දොවා ගත්තා. ඌව කූඩුවක දාලා වෙනින් එළු දෙනෙකු දක්කාගෙන ගිහින් දුප්පත් ඉවාන්ට බාර දුන්නා. මල්ලි, නුඹ මට උදව් කළා. බොහොම ස්තුතියි. දුප්පත් ඉවාන් එළු දෙනට ඕක් ගහේ ගෙඩි කන්ට දීලා කිරි දෙව්වා. රත්තරන් කාසි වෙනුවට කිරි ලැබුණා. අයියා තමාව රැවටූ බව දුප්පත් ඉවාන් දැනගත්තා. ඔහු අයියා ළඟට දුවගෙන ආවා. මම දන්නෙත් නෑ, දැක්කෙත් නෑ. ඉල්ලාගත් එළු දෙන ආපසු බාර දුන්නා. පොහොසත් ඉවාන් බොරු කීවා. දුප්පත් ඉවාන් අඬා ගෙදර ගියා. දවසක් ගෙවුණා. සුමානයක් ගෙවුණා. ළමයින්ට කෑම නැහැ. උන් අඬන්නට පටන් ගත්තා. සීත කාලය ආවා. හිම වැටෙනවා. තද සීතයි. ගෙදර හාල් ඇටයක්වත් නැහැ. පිටි නැහැ.
දුප්පත් ඉවාන් පොහොසත් ඉවාන් ළඟට ගියා. අනේ අයියේ මට උදව් කරපන්. ළමයින් බඩගින්නේ. පිටි ටිකක් ණයට දීපන්. දුප්පත් ඉවාන් ඉල්ලුවා. මා ළඟ පිටිත් නෑ හාලුත් නෑ. අන්න කුස්සිය මුල්ලේ තියෙනවා පිරුණු වෙච්ච සුප් ටිකක්. ඒක අරගෙන ඵලයන්. දුප්පත් ඉවාන් පුංචි බේසමකට සුප් ටිකක් වත් කරගෙන ගෙදර ගියා. මහ පාරට ආව විතරයි තද සීත සුළං හමනවා. හිම කුණාටු හමනවා. ඇඟ හිරි වැටෙන තරම් සීතයි. ඒ තරම් තද සීත ලංකාවේ වාසය කරන ළමයින්ට හිතා ගන්නටවත් බෑ. හිම කැට එක්ක සීත සුළං හමන්නට වුණා. සුප් ටික අයිස් කැටයක් බවට පත් කළා. දැන් ඉතින් සුප් වෙනුවට අයිස් කෑල්ලක් විතරක් තියෙනවා. කෑමට කිසිවක් ඉතුරුනේ නෑ. දුප්පත් ඉවාන්ට බොහොම තරහ ආවා. නපුරු හිම යකා නුඹ සෙල්ලම් කරනවා. මගේ ළමයින් බඩගින්නේ අඬනවා. නුඹට මම යස පාඩමක් උගන්වන්නම්. දුප්පත් ඉවාන් හිම සහ සීත සුළං සොයාගෙන ගියා. හිම සහිත සීත ඝන පිටිය හරහා දිව්වා. දුප්පත් ඉවාන් එය අල්ලා ගන්නට තන පිටිය හරහා දිව්වා. හිම සීත කැලෑවට දිව්වා. දුප්පත් ඉවානුත් කැලෑවට ගියා. හිම සහ සීත ලොකු හිම සහ අයිස් කැට ගොඩක් පස්සේ හැංගුණා. දුප්පත් ඉවාන් එතනටත් ගියා. අන්න එතකොට තමා හිම සීත දුප්පත් ඉවාන්ව දැක්කේ. ඉවාන් නුඹ මාව බලන්නට ආවාද? ඔව් ඔව්. මගේ ළමයින්ට පිරිණු වෙච්ච සුප් ටිකක් ගෙන යනකොට නුඹ ඇවිත් ඒ සීතල කරලා අයිස් කැටයක් බවට පත් කළා. දැන් ඉතින් මම ගෙදර යන්නේ කොහොමද? සුළඟ තෑගි දීපු මේස රෙද්දයි ඉර තෑගි දීපු රත්තරන් එළු දෙනයි දෙකම මගේ අයියා උදුරගත්තා. නුඹ මගේ සුප් ටික අයිස් කැටයක් කළා. දුප්පත් ඉවාන් කිව්වා. එහෙමද? මම නුඹට පිහිට වෙන පෙට්ටියක් දෙන්නම්. නුඹ පෙට්ටියට මෙහෙම කියාපන්. දෙකක් එළියට එතකොට පොළු දෙකක් එළියට ඒවි. දෙකක් ඇතුළට කී හැටියෙම ඒ පොළු දෙක ආපහු පෙට්ටිය ඇතුළට යාවි. දුප්පත් ඉවාන් හිමට ආචාර කරලා පෙට්ටියත් කරේ තියාගෙන ගෙදර ආවා. පෙට්ටිය ඉදිරිපිට හිටගෙන හු මේම කිව්වා. දෙකක් එළියට. මහා පොළු දෙකක් එළියට ඇවිල්ලා දුප්පත් ඉවාන්ගේ පිටට පහර දෙන්න පටන් ගත්තා. ඒ පොළු දෙක මෙහෙම කිව්වා. දුප්පතා පොහොසතාව විශ්වාස කරන්නට එපා. නුඹේ අයියා පොහොසතාව විශ්වාස කරන්නට එපා. නුවණ ලබා ගනින්. හොඳටම ගුටි කාපු ඉවාන් යන්තම් මෙහෙම කිව්වා. දෙකක් ඇතුළට. පොළු දෙක කීකරු වෙලා පෙට්ටිය ඇතුළට ගියා. පෙට්ටියේ පියන වැසුණා. හවස් වුණා පොහොසත් ඉවාන් මල්ලිව බලන්නට ආවා. මල්ලියේ නුඹ ගියේ කොහිද? ගෙනාවේ මොනවාද? අයියේ මම හිම සීත සොයාගෙන ගියා. එයා මට හරි පුදුම පෙට්ටියක් තෑගි කළා. දෙකක් එළියට කී හැටියෙම පොළු දෙකක් එළියට ඇවිල්ලා ඕනෑම වැඩක් කර දෙනවා. අනේ දුප්පත් ඉවාන් මගේ මල්ලියේ. ඔය පුදුම පෙට්ටිය මට එක දවසකට දීපන්. අපේ ගෙදර වහලේ කැඩිලා. හදවන්නට කෙනෙක් නැහැ. පොහොසත් ඉවාන් කීවා. පොහොසත් ඉවාන් අයියේ අරගෙන ඵලයන්. පොහොසත් ඉවාන් පුදුම පෙට්ටිය ගෙදර ගෙනල්ලා දොර වහලා පෙට්ටියට මෙහෙම කිව්වා. දෙකක් එළියට. එතකොටම මහා ලොකු පොළු දෙකක් එළියට ඇවිල්ලා පොහොසත් ඉවාන්ට පහර දෙන්නට පටන් ගත්තා. පහර දෙන ගමන් පොළු කතා කළා. පොහොසතා නුඹ දුප්පතාව රවට්ටන්නට එපා. නුඹ දුප්පතාගෙන් ගත්ත මේස රෙද්දයි එළු දෙන යාට ගිහිලා දීපන් කියා පහර දුන්නා. පොහොසත් ඉවාන් පහර කකා දුප්පත් ඉවාන් ළඟට දිහුවා. පොළු දෙක පොහොසතාව එලවෙලවා ඔහුට පහර දෙනවා. අනේ මල්ලියේ මාව බේරගනි. නුඹෙන් ගත්ත මේස රෙද්දයි එළු දෙනයි මම ගෙනවිත් දෙන්නම්. පොහොසත් ඉවාන් කිව්වා. දෙකක් ඇතුළට කියලා දුප්පත් ඉවාන් කෑ ගැසුවා. පොළු දෙක පෙට්ටිය ඇතුළට ගියා. හොඳටම ගුටි කාපු පොහොසත් ඉවාන් දුප්පත් ඉවාන්ට හිතූ දේ ලබා දෙන මේස රෙද්දයි රත්තරන් කාසි ලබා දෙන එළු දෙනයි ගෙනවිත් බාර දුන්නා. ඔන්න ඉතින් එදා ඉඳලා දුප්පත් ඉවාන් ළමයින් එක්ක ඉතා සැපෙන් ජීවත් වෙනවා. දැන් ඉවාන්ගේ ළමයි 7 දෙනාම බංකු උඩ වාඩි වෙලා කැඳ බොනවා. 7 දෙනාම කැඳ බොන්නේ රත්තරන් හැඳි වලින් කැඳ බීලා මී පැණි කනවා.
ඔයාලා දැන් මේ කතාව ඇහුවනම් මගේ YouTube channel එක subscribe කරන්න.